ආයුබෝවන් මම මනෝජ් ලක්ෂිත ගුණරත්න 2010 වසරේ ඉඳන් කොහොමද කාබනික වගාවක් නිවසක කරන්නේ? එතකොට කාබනික වගාවක් කරගෙන යද්දී ඇතිවෙන ගැටලු මොනවද? කාබනික වගාවක් කරගද්දී අපි ගෙදරක හදාගන්න ඕන භෝග වර්ග මොනවද කියලා පැට්‍රිකල්ව ඉගෙන ගන්න මනුස්සයෙක් මම. ඔයාලට කඩින් කඩ වීඩියෝ මම දාලා තියෙනවා YouTube නාලිකාවේ පලා වර්ග ටික කොහොමද හදාගන්නේ? පොහොර ටික කොහොමද හදාගන්නේ කියලා. ඉතින් කොම්පෝස්ට්ම විතරක් නෙමෙයි. ඒ කියන්නේ ගෙදර වටපිටාවේ අතු ගාන දේවල් ඊට පස්සේ ගිනි සීරියා ගස්වල අපි කපලා අයින් කරන කොළ එකතු කරලා කොහොමද කොම්පෝස් හදාගන්නේ? සත්ව පොහොර ටිකක් එකතු කරලා කොහොමද කොම්පෝස් හදාගන්නේ කියන එකම නෙමෙයි. මෙතන කුකුල් පොහොර කොහොමද අපි හදාගන්නේ? කුකුල් පොහොරත් එක්ක කොහොමද කාබනික වගාවක් කරන්නේ කියලා තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මිත්‍රවරුනි මේ බලන්න මේ කූඩේ ඔයාලා දැකලා තියෙනවා. මම කලින් වීඩියෝ දාලා තියෙනවා. මේ කූඩේ මැට්ටෙනුයි ගඩොල් වලනුයි හදාගෙන තියෙන්නේ. තව දැලක් පාවිච්චි කරලා තියෙනවා. උඩට උළු වහගෙන තියෙනවා. එතකොට මේ කූඩේ බලන්න. මේක මේ ළඟදි සකසපු කූඩයක්. මෙතන බිත්තර රකින්නවා කිකිලියා. ඔයාලා බලන්න අර පෙට්ටිය ඇතුළ ඔයාලට පේනවා ඇති. කිකිලියක් බිත්තර රකින්නවා. ඉතින් මෙයාට වෙනම අපි කූඩයක් හදලා දුන්නා. අර කූඩේ මෙයාට කරදර නිසා. ඒතකොට අඩු වියදමින් තමයි මේ කූඩ දෙකම සකසලා තියෙන්නේ. දැන් මට මේකට ඕන උළු ටිකක් වහගන්නත් පුළුවන්. එතකන් ඉටි කොලයක් දාලා තියෙන්නේ. එහෙම නැත්නම් තහරු ටිකක් වහගන්නත් පුළුවන්. ඉතින් මිත්‍රවරුනි මේ වගේ කූඩයක් හැදුවට පස්සේ ඔයාලට පුළුවන් දැන් මේ තියෙන 10 මාසයකට සැරයක් 10 ගෙනල්ලා දානවා. මාසයකට සැරයක් 10 ගෙනල්ලා දැම්මට පස්සේ අර පරණ 10 ටික අපි ඉවත් කරන්න බෑ අලුත් ටික දාන්න. ඒ පරණ 10 ටික මෙන්න මේ විදිහට ඔයාලා බලන්න. මෙන්න මේ විදිහට මම මාස්පතා අයින් කරනවා. දැන් මෙතන තියෙන්නේ එහෙම අයින් කරගත්තු 10 පොහොර. ඉතින් මේ තියෙන හොඳ කුකුල් පොහොර වල බලන්න මේ තියෙන හොඳ කුකුල් පොහොර. ඉතින් මෙව්ව අපිට පුළුවන් මෙන්න මේ විදිහට කුඩු කරලා ගස් වටේට දාගන්න. ඉතින් ඒ වගේ ගොඩ ගහගත්ත ඒවා මේ තියෙන්නේ. ඉතින් මිත්‍රවරුනි මේ වගේ ගම් කුකුල් පාලනයක් නිවසක වලට කරගෙන යන්න පුළුවන් නම් සාර්ථකව ගෙදෙට්ට අවශ්‍ය කරන දේවල් ගෙදර හදාගන්න පුළුවන්. ඒ ගැන ඔයාලට මම වීඩියෝ අරගෙන එන්න. අද ඔයාලට දලව බලා ගන්න පුළුවන් සාමාන්‍ය කූඩයක් හදාගන්න ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ වගේ ගෙදර ඉවත් කරන දේවල් වලින් ඔයාලට කූඩයක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේ වටේ වට කරලා තියෙන්නේ. අර පැත්තෙන් සාරි වගේක් ගහලා ඒ කියන්නේ කුකුල්ලෝ ටික එළියට යනවට. ඒ කියන්නේ අහල පහල ගෙවල් තියෙනවනේ. එව්වට ගියපහම එයාලට කරදරයක්. ඒ නිසා අනික දැන් අපි වගා කරන ප්‍රදේශේ තියෙනවානේ. වගා කරන ස්ථාන එව්වටත් කුකුල්ලෝ ගියපහම ඒ වගේ කොළ කන්න පුළුවන්, පහුරු ගන්න පුළුවන්. ඒ නිසා කුකුල්ලෝ හදන තැන වෙනම තියෙන්න ඕන. ඉතින් මිත්‍රවරුනි තවත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.